ඉංග්‍රීසි මීඩියම් අයගේ මේ ඔන්න මම පර්මනන්ට් ටයිම් ටේබල් එකක් හදනවා මෙතනින් ඉස්සරහට පොතේ අපි කොරෝනාගල සිප්පින් එකේ ඉඳලා මම ෆිසිකල් ක්ලාස් එකක් කරන්න ප්ලෑන් කරා ඉංග්‍රීසි මීඩියම් පේපර් ක්ලාස් එකක්. ඔයාලත් ඒතර කුරුණෑගල අවට නම් ඉන්නේ ඔයාලට මේ ක්ලාස් එකට ෆිසිකලි කුරුණෑගල සිප්පින් එකට ජොයින් වෙන්න පුළුවන්. මම මෙතනින් ඉස්සරහට පේපර් ඩිස්කෂන් එක එවරි මන්ඩේ හැම සඳුදාවකම 3 ඉඳලා කන්ටිනියු කරනවා ෆුල් පේපර් එක. මේක විභාගයට මාසයක් විතර තියලා වෙනස් වෙන්න පුළුවන්. නමුත් එතකන් මෙතනින් ඉස්සරහට ළමයි මම සඳුදා මන්ඩේ 3 pm to upward අපේ ෆුල් පේපර් ඩිස්කෂන් එක කන්ටිනියු කරනවා. හරිද? ඒතර ඔන්න ඔයාලට අද ඊට පස්සේ ඒතර අපිට ටියුස්ඩේ ෆුල් ඩේ ලෙසන් එකකට වෙන් කරන්න පුළුවන්. වෙන්ස්ඩේ හෝ තර්ස්ඩේ හෝ මන්ඩේ කියන තුනේ එකක් ඔයාලට ඉන්න පුළුවන්. අර Python වගේ ලෙසන්ස් ටික කවර් කරගන්න. ඒතර අපිට වැඩි මාර ෆ්ලෝ එකකට යන්න පුළුවන්. මට පේපර් ඩිස්කෂන් එකේ ටයිම් එකේ ප්‍රශ්නයක් තිබේ. ඔන්න දැන් ඒක මම හැදුවා. ඒතර එවරි මන්ඩේ ෆිසිකල් සහ ඔන්ලයින් විදිහට හයිබ්‍රිඩ් ක්ලාස් එකක් විදිහට ඔයාලගේ ක්ලාස් එක යනවා. එතකොට ටයිම් වෙනස් වෙන්නේ නැහැ. මාර පිළිවෙලට අපිට වැඩේ කන්ටිනියු කරගන්න පුළුවන්. ඒතර ඔයාලා කුරුණෑගල අවට ඉන්න ළමයෙක් නම් මේ ඉන්වයිට් කරනවා වැඩේ සක්සස් කරගන්නත් එක පුළුවන් නම් සිප් වින් එකට එන්න මේ පේපර් ස්ටික කරන්න අපි එවරි මන්ඩේ කරගෙන යනවා. ඒතර ඔයාලට ඕනනම් මන්ඩේ කලින් ඇවිල්ලා පේපර් එක ලියන්නත් මට හදලා දෙන්න පුළුවන් chance එක. හරිද? right. අපි ඒතර ෆුල් පේපර් 1 එකේ සෙකන්ඩ් පේපර් එකෙන් ඩිස්කෂන් එක පටන් ගමු. මේ වීක් එකේ වාට ෆස්ට් පේපර් එකක් දායි. ඒතර අපිට මේ වීක් නෙක්ස්ට් මන්ඩේ අපි ඒකේ ෆස්ට් පේපර් ඩිස්කෂන් එක කරනවා. අර ටයිම් ෂෙඩියුල් එක මම දාලා තියෙන්නේ 3 to 5:30 වගේ. right. ඒක ඉස්සරහට වැඩි කරගමු. දැනට අපි 3 to 5:30 වගේ සෙට් වෙනකම් පේපර් එක කරගෙන යමු. පේපර් එක පාර්ට්ස් වලට යන්න ඉඩ තියෙනවා. හරිද? ඒ කියන්නේ එක දවසින් සම්පූර්ණ පේපර් එකක් කවර් කරන්න බැරි වෙන්න ඉඩ තියෙනවනේ. ඒතර දැනට අපි තාම සිලබස් එක ඉවර නැති හින්දා අපි දැනට පාර්ට්ස් වයිස් කරගෙන යමු. හරිද? right. ඒතර අද අපි පටන් ගන්න ළමයි අපේ ෆුල් පේපර් නම්බර් 1 එකේ සෙකන්ඩ් පේපර් එකේ ඩිස්කෂන් පාර්ට් 1 එක. හරිද? ඩිස්කෂන් පාර්ට් 1 කියන්නේ මේක සමහර විට ටයිම් එකත් එක්ක සෙකන්ඩ් පාර්ට් එකකට ඇදෙන්න ඉඩ තියෙනවා. දිගටම අපි මේ ටයිම් එක තියාන කන්ටිනියු කරගෙන යමු. හරිද? right. In here there is the two part, A part and this B part, right? The first question is represent the decimal number 25 using 8-bit 2's complement representation. It is very easy, no? Right? How to represent decimal number in 2's complement? At the A-level syllabus, we use 8 bit to represent 1's or 2's complement value. We use 8 bits to represent 1's or 2's complement values. So in here we need to represent plus 25, right? So first we convert decimal number into binary. 12 remain 1, 12 divided by 2, 6 remains 0, 6 divided by 2, 3 remains 0, 3 divided by 2, 1 remain 1, 1 divided by 2, 0 remain 1. So we can write decimal 25 is equal to binary 11001 into. Now we need to create this as 8-bit digit. So I will write 25 is equal. How we create this is to 8-bit digit, right? 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. There is only 5 bit. So we add 3 zeros. 1, 1, 0, 0, 1. Right? This is the 2's complement value. 2's complement value. Right? 2's complement value. That is the first one. The second one, represent the decimal number minus 48 using 8-bit 2's complement representation. Right? Now you have to represent minus 48. Minus 48. Okay. The first of all, we need to convert this decimal number to binary. So 4 divided by 2 is 2 remains 0. 24 remains 0. 24 divided by 2, 12 remains 0. 12 divided by 2, 6 remains 0. 6 divided by 2, 3 remains 0. 3 divided by 2, 1 remain 1. 1 divided by 2, 0 remain 1. Right? ඔයාලා මොන හරි correction එකක් හම්බුනොත් මට පොඩ්ඩක් chat එකට දාන්න. මම chat එක ගැන meeting ඉන්න. හරි.
මොනවා හරි එක මට වැරදුනොත් හරි මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න. Right. So we can write down 48 in decimal number 48, decimal 48 is equal to binary value 110000. Right. So I will write first plus 48 in 1's complement value, because before we get to 2's minus value in the 2's complement, we need to get minus value in 1's complement. අපිට එකපාර 2's complement වලට ගන්න යන්නේ. ඒ හින්දා මෙතන 1 2 3 4 5 6 there are 6 digits, so we need to create it is 8 digit. So add 2 zeros 1 1 0 0 0 0. Right, this is the plus value. Right, now we get minus 48 value. How to convert plus positive numbers to negative numbers in the 1's complement? Right, replace 1's by zeros and zeros by 1's. Right, so replace this 0 by 1, this 0 by 1, 1 by 0, 1 by 0, 0 by 1, 0 by 1, 0 by 1, 0 by 1. Right, this is the minus 48 in 1's complement. 1's complement. Can anyone remember how to convert these 1's complement minus minus value of in the 1's complement into 2's complement? How to convert these minus 48 in 1's complement value to 2's complement value? Right, convert 1's complement to 2's complement value, we need to add 1 to the 1's complement value. Right, so 1 plus 1 2, there is 1 remain 0, 1 1 0 carry out 1, 1 1 0 carry out 1, 1 1 0 carry out 1, 1 0 1 1. This is the minus 48 value of 2's complement. Minus 48 values of 2's complement. Correct? Right. So in the third one, they told us need to calculate 25 plus minus 48 in 2's complement. 25 plus minus 48 in 2's complement. Right. How we do that? We have 2's complement value of the plus 25. Right. I will write in here. 25 is equal 0 0 0 1 1 0 0 1. Right, plus minus 48 is equal to 1 1 0 1 0 0 0 0. Right, likewise. What are the answers in the decimal number? Right, we need to subtract 8 minus 5 is 3, 4 minus 2 is 2. The answer is become minus 23. Right, now we add these binary values. Right, 1 and 0 1, 0 0 1, 1 1 2 carry out 1, answer is 0. Right, 1 1 1. Right, this is the answer. Right, so in here this is the answer for question number 1. Right, this is the answer for question number 1, and this is the answer for question number 2, and here this is the answer for question number 3. Right, okay. In the fourth question, they define state the minimum and maximum sign integer representable using 8-bit 2's complement value. State the minimum and maximum sign integers represent the using 8-bit 2's complement value. Right, okay. Can anyone tell me what are the minimum value and what are the maximum value? Minimum value that we can use represent by the 1's complement, 8-bit 2's complement, sorry 8-bit 2's complement, and what are the maximum value
we can represent in 8-bit 2's complement. What else? How we get that? Right? I think you know. In 8-bit, so we have to bit 8, right, minus 1. The minimum value is minus 2, 8 minus 1. Right? The maximum value, how do we calculate maximum value? Minus 2 into 8 minus 1 minus 1. Right? This is the method that we calculate maximum and minimum value. Right? In here we get the answer as in here minus 2 to the power 7 means minus 128. Right? In here we get the answer as minus 2 to the power 7 minus 1. Sorry, minus no, sorry, plus. So 2 to the power 7 means 128 minus 1 is plus 127. This is the minimum value and maximum value that we can represent by the 2's complement. 2's complement. Maximum value minus 128. Sorry, minimum value minus 128. Maximum value is plus 127. Why we remove this 1? Can anyone tell me? Why we subtract 1 at the maximum value? Can anyone tell me? Why we subtract 1? Because the 0 was gain 1 of value. 0 is also value. So by using the 7-bit, we can represent only 128. But in there is this 0. So 0. So we reduce 1 for get maximum value, right? So in here we get this method plus 127. But in the minimum value is minus 128. Right. Okay. The question number 5. Question number 5. Right. Here, convert 2's complement binary number to decimal. 2's complement binary number. Right. So they provide 2's complement binary number as 1111. 0011. This is the 2's complement binary value. Right? 2's complement binary value. Can anyone tell me this is the positive number or negative number? Is this positive number or negative number? Can anyone tell me? I am looking for the chat. Please put answer on chat. Can anyone tell me this is the positive number or negative number? Positive or negative number? Right? 11110011. Is this is positive number or is this is negative number? Okay. chat එකට දාන්න කතා කරන මාත් එක්ක ඉන්ටරැක්ට් කරමු. වැඩේ පිළිවෙලට කරන්න ඕනේ. ඒ හින්දා. කියන්න බලන්න. මේක පොසිටිව් නම් එකක්ද මේක නෙගටිව් නම් එකක්ද? දැන් ළමයි මේ ෆස්ට් බිට් එක ප්ලස් නම් right? ෆස්ට් බිට් එක ප්ලස් නම් in here this is the negative number. This is the negative number. So always තියාගන්න remember this is the negative number, right? Right? So how we create this? First we need to right, this is negative number. එතන මම මෙහෙම කරනවා negative 2's complement value එකක් තමයි අපිට දීලා තියෙන්නේ. negative 2's complement value එකක්. value එකක්. එතන negative 2's complement value එකක් මෙහෙම දුන්නාම we have to convert it to the positive value. Right? We need to convert it to the positive value. So how we convert 2's complement value to the positive value? It is very easy. Right? First we convert this to the opposite value, and after that we have to add 1. So 1 0 1 1 0 0 0 0. So in here there's 2 to the power 1, there's no value. 2 to the power 2, right? 2 to the power 3. So 2 to the power 0 means 1, 2 to the power 2 means 4, 2 to the power 3 means 8, right?
So we can get multiply and get the answer. 1 into 1 1, 4 into 1 4, 8 into 1 8, right? So in here 8, 4, 12 and 13. The value of this is minus 13. Minus 30. Right. This is the answer for 5. Now හොඳට කරන්න දැන් number system ටික නම් මම අහපව් කරලා දෙනවා මේ අපේ fast track program එකේදී මේ fast train program එකේදී express train program එකේදී කරනවා. ඒතර බය වෙන්න එපා මේ ටික අපි අහපව් කතා කරනවා. හරි. right. ඒතර ඔක තමයි ළමයි මේකේ first question එකට answer එක. දැන් මෙතනින් ඉස්සරහට මේ ටික පිළිවෙලට කරගන්න. හරිද? දැන් මෙච්චර දවස් අපිට time එකක් allocate කරන්න බැරුවනේ හිටියේ. ඒතර දැන් මෙතනින් ඉස්සරහට every Monday අපි 3 වලින් විතර පටන් ගමු. 3 pm වගේ පටන්ගෙන 6 pm වගේ වෙනකම් පැය 3ක් විතර අරගෙන අපි එක දිගට මොනවා කරනවද? paper discussion ටික කරගෙන යනවා හැමදාම. අපි exam එක ලඟ වුණාම අපේ express train එකේ යම් පාඩම් ප්‍රමාණයක් ආවට පස්සේ අපි express train එක එතනින් අයින් කරලා ඉවර වෙලා එතනවත් paper discussion ටිකක් දාන්න paper discussion ටික කරමු. හරි. දැනට අපි පැය 3ක් විතර අරගෙන කරගෙන යමු. මීට අමතරව ළමයි ඔයාලට මම සිංහල මීඩියම් ළමයි එක කරන week paper එකක් දෙනවා. coding paper එකක් දෙනවා. coding paper එක නම් කොහොමත් exploration ලොකුවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ හින්දා මම එක සිංහල මීඩියම් ළමයිට දෙකොල්ලටම දෙන්නේ. හරිද? ඒතර ඒකේ අපි papers වර්ග 3ක් යනවා. ඔළුවේ තියාගන්න මෙහෙම එක. හරිද? We have 3 different papers. Right? 3 different papers. ඒතර ඒකේ first එක තමයි අපි කියනවා coding paper එකක් යනවා. coding paper and second one week paper. Right? These two papers we use to increase mark of the full paper. ඒතරට full paper එකේ ලකුණු වැඩි කරගන්න ඕන නම් ඔයා මෙන්න මේ papers දෙක කරන්න ඕන. ඒතර මම ඔයාලට මේ දෙකේ recordings අනිවාර්යෙන් දානවා. මේක මම both කරන්නේ. හරිද? ඒ කියන්නේ මට මේක වෙනම කරන්න වෙලා නැහැනේ. ඒක සිංහල ළමයිට සහ ඉංග්‍රීසි ළමයිට දෙකොල්ලටම ගැලපෙන විදිහට කරන්නේ. මොකද මේවා coding papers. week paper එකේ මම ඔයාලට වෙනම marking එකකුත් දානවා. week paper එකට අදාළ වෙනම marking එකකුත් දානවා. ඒතර මම ඔයාලට මේ දක්වා කරලා තියෙන coding paper එකයි අපි කරේ. ඒකේ recording එකක් දාන්නම්. ඒකේ marking එකත් ඕනනම් මම දාන්නම්. week paper එකෙත් මම ඔයාලට මේ දක්වා කරලා තියෙන week papers වල අපි දැනට කරා database paper එකක්. number 10 එක HTML paper එකක්. ඒ ටිකෙත් මම recordings දානවා. මට ඒක මේ සතිය ඔයාලට පිළිවෙලක් කරලා දෙන්න පුළුවන්. ඒතර paper discussion එකට එන ළමයි මතක තියාගන්න පුතේ coding paper එකයි week paper එකයි කරගන්න අපි ඔයාලට වෙනම කරන class එක තමයි full paper එක. වෙනම කරන class එක full paper එක. full paper එකේ ලකුණු වැඩි වෙන්නේ අර coding paper එකයි week paper එකයි මත. ඒක අපි දෙගොල්ලටම ගැලපෙන විදිහට කරගෙන යමු. හරිද? right. The second question is the networking question. Networking question, right. Let's start to discuss that. Question number 2. Okay. Question number 2. Hare. Right. A small school needs to create 4 separate subnet. I will highlight the special point, right? I will note down the school need to create 4 separate subnet. They need subnet 4. They need 4 separate subnet for lab 1, lab 2, lab 3 and office. This means lab 1, lab 2, lab 3 and office. The school has been assigned the IP address. School එකට assign වෙලා තියෙන IP address එක assigned IP address. Assign IP address. යාට assign වෙලා තියෙන IP address එක වෙන්නේ 218.210.150. What are the subnet masks that can be used to create these 4 subnet? Very easy question. Very easy question, right? It is a FLSA. Fixed length subnet mask ඉන්නෝ. Right? Networking මතක නැත්තම් මම මේ සතියේ බ්‍රහස්පති ඉඳන් networking seminar එකක් කරනවා. IP addressing seminar එකක් කරනවා. ඒකෙදි වැඩි අල්ලගමු. හරිද? එතකොට බලන්න දැන් මෙතන
subnet mask එක අහන්නේ. subnet mask එක. Right? Okay. I will write down the first one is first subnet mask that can use to create these 4 subnet. I will write down the IP address. What is the assigned IP address? 210, 100, 50 and 0. The 210 means the class. What are the class of this IP address? Right? Remember, tell me. What are the ranges? A class have 1 to or 0 to 127. B class have 128 to which 191. C class have 192 to 223. D class have 224 to 239. E class have 240 to 255. Done. 255. Right? So, the class of these IP address is 210, right? 210 means this is the C class IP address. So we write down the class as the C. So we have to write default subnet mask, right? What are the default subnet mask? A default subnet mask is 255.0.0.0. Default subnet mask of B class is 255.255.0.0. Default subnet mask of the C class is 255.255.255 and 0. Right? So, I will write default subnet mask of the subnet mask in here. Default subnet mask for the IP address in here. Right? Right, IP address in here. So, this is the C class IP address. So, default subnet mask is 255.255.255.0. Right? 255.255.255.0. By using default subnet mask, we can divide total IP address into 2 parts. The part that have 255 value is we call the network ID. Network ID. And the part that have in 0 value we call host ID. Now we have to convert binary values to the host ID. So in here the host ID have 8 bit. 8 bit. Right? Host ID mainly divided to 2 parts. What is that? Subnet bit and host bit. Right? So we have to consider about the requirement they provided. The requirement they provide is needed number of subnet mask. Number of subnet mask is 4. Right? We know how to calculate the number of subnet mask. How? 2 to the power subnet bit value. 2 to the power subnet bit value is equal to subnet mask and subnets. So 2 to the power subnet bit need to equal for the 4. Right? So 4 means 2 to the power 2. Therefore, we can get the value of the subnet bit as 2. Right? So in here we place 2 subnet bit, right? 2 0 1 2 3 4 5 6. There's the 8 bit, no? Right? In here there's 8 bit. Total bit is 8. So මේ පැත්තට යන bit කීයද? දෙකේවා දෙකක්. එකේවා දෙකක් ගියපුවාම 8 minus 2 there is remain for 6 bit. These are we call host bit. Right? Now we need to convert these into the binary, so decimal value. No value, no value, no value, no value, no value, no value. In here 2 to the power 0, 1, 2, 3, 4, 5, 2 to the power 6 and 2 to the power 7. 2 to the power 6 means 64, 2 to the power 7 means 128. So value of here is 192. Right? So I can suggest subnet mask is, right,
they have network ID 255, 255, 255 and 192. Right, 192. This is how we get the subnet mask. I will show all the steps for the correction, how to get answer. Right, answers ටික ගන්න හැම පියවරක්ම මම මේක ඇතුලේ පෙන්නලා තියෙනවා. දැන් ඔයගේ මතක නැති පොයින්ට් තියෙනවා නම් highlight කරගන්න. හරි. මතක නැති points තියෙනවා නම් අනිවාර්යයෙන්ම highlight කරගන්න. මොකද ඒවා තමයි ඔයා මේ week එකේ කොට දා ගන්න ඕනේ next paper එක ලියන්න කලින්. එහෙම papers 10ක් විතර කරගද්දී ඔයාලට හොඳට ඔය දේවල් ටික පුළුවන් වෙයි. පොඩ්ඩක් අපි complex questions වලට යමු. This is the first paper නේ. මේක පළවෙනි paper එකනේ හින්දා හිමීට ඒක continue කරගෙන යමු. Right. The second one, for each subnet provide network ID, first valid IP address, last valid IP address and broadcast address. Right? Okay. Let's do that. It is simple, no? I will create table, right? Subnet and the network ID. Network ID. First valid IP address. First valid IP address, and here last valid IP address, and here broadcast address. Broadcast address, right? Okay. Subnet I will write as lab 1, lab 2, lab 3 and office, right? Lab 1, lab 2, lab 3 and office, right? This is the fixed length subnet mask. කොහොමද අපි මේක fixed length එකක් කියලා හිතන්නේ FLSM ගානක් කියලා හිතන්නේ මේක ළමයි අපිට හැම උපජාලයකටම තියෙන හැම subnet එකකටම තියෙන there are same host bit, right? So we call these type of connections are FLSM, fixed length subnet masking. Subnet එක වෙනස් වෙන්නේ නැහැ, right? එතකොට first IP address එක නෙමෙයි අපි network ID කියලා කියන්නේ. අපිට network ID එක හොයාගන්න පුළුවන් IP address එකේ network ID එක ඒ විදිහටම ලියනවා, right? ඊට පස්සේ host ID එක බිඳුව කරන. එතකොට මේක පටන් ගන්න ඕනේ මේක බිඳුවම තමයි තියෙන්නේ. හින්දා ගැටලුවක් නැහැ නේ. මෙතන බිඳුවම තියෙන හින්දා no issue, right? So we write down the first IP address as 210.150, right? ඊට පස්සේ අන්න අපිට මෙයාගේ දැන් මෙහෙම division එක හදා ගන්න පුළුවන්, right? Now we look how many IP address in the single subnet. බලමු. IP address, number of IP addresses in single subnet. කොහොමද අපි ඒක ගන්නෙ? IP address means 2 to the power number of host bit. So in there is the 1, 2, 3, 4, 5, 6 host bit. So 2 to the power 6 means 64 IP addresses. So we need to get range by the 64. 64න් 64 තමයි මෙයාගේ range එක යන්න ඕනේ. ඒතර මම network ID එක දා ගන්නම් 0යි. එතකොට පළවෙනි එක්කෙනා 0 නම් ළමයි මට මෙතන දාන්න පුළුවන් මෙහෙම 50 64 210 100 50 128 210
150, 192. Likewise, right? So first valid IP address we calculate by using network ID, right? How we get first valid IP address? Add one address to the network ID. So network ID is 0. First valid IP address is 210, 100, 50 and 1. 210, 100, 50 and 65. 210, 100, 50 and 129. 210, 100, 50 and 193. Right? So how we get broadcast address? The last address of the range. So in here, make a පටන් ගන්න 64 නම් we can calculate the last address of this range is 64. So last address need to become 63. So the last address of this range is 210, 100, 50, 63. Right? In here there is the 128. So last address need to become 150, 127. In here 210, 150, 191. And the last one 200 150, 255. එතකොට අපි කොහොමද මෙයාගේ last valid IP address එක ගන්නෙ? Remove one from the broadcast address. How we find the last valid address? Or this can also called last host address. Last host address is also called to the last valid IP address, right? So how we calculate the last valid IP address? We might remove one or subtract one from the broadcast address. So if broadcast address is 210, 150, 63, the last valid IP address is become 210, 150 and 62. In here, the last valid IP address is become 50, 126. In here, the last valid IP address is become 50, 190. In here, the last valid IP address is become 50, 254. Right? This is the complete table for that. Right. Okay. Right down. මට මෙතන පොඩ්ඩක් chat එකට දාන්න බලන්න වැඩේ කන්ටිනියු කරගෙන යනවද මොන හරි issues තියෙනවද කියලා. මම chat එක බලන්නම්. chat එකට දාන්න බලන්න මොන හරි ප්‍රශ්න තියෙනවද? ළමයි ID එකක් දෙන්න. අපේ live ඉන්න ළමයි. හරියට මාකින් සදනවද? issue එකක් තියෙනවද? chat එකට දාන්න නැත්නම් අය මේක කන්ටිනියු කරන්න හිතෙන්නේ නැහැනේ. ඔයාගේ ඉන්ස්ට්‍රක්ෂන් එකක් ඕනේ අනිවාර්යයෙන්ම. ළමයිලට ඇහෙනව නේද? ඇහෙන්නේ නැද්ද? හරි මොකද ප්‍රශ්න නැහැ නේ. හරි. Right.
ඊළඟට කරනවා draw a simple network diagram including the router and firewall, right? This is I think the incomplete question because they do not mention which subnet need to get internet connection, but we assume the internet connection is get for the office subnet and draw the network diagram, right? අපි හිතමු office subnet එකට තමයි internet connection එක ගන්න කියලා. මොකද ඒක mention කරලා නැහැ මොන subnet එකකටද දෙන්නේ කියලා. ඒතර incomplete question එකක්. but අපි අර එහෙම assume කරලා අපි හිතලා අපි එහෙම ගදමු. ඒතර පුතේ මෙතන subnet තියෙනවා lab 1 එකක් තියෙනවා. ඒතර ඔන්න මම අදිනා network diagram එක lab 1 switch, right? lab 1 switch. And here lab 2 switch, lab 2 switch, and here lab 3 switch, lab 3 switch. After that we have to connect all these switches into the office multi-layer switch. The office switches need to become multi-layer, right? Office multi-layer switch, multi-layer switch. මොකද multi-layer switches වලදී විතරයි අපිට normal switches connect කරන්න පුළුවන් switch එකක් විදියට. multi-layer switch, right? So we connect these into the firewall and the router, and route is connected to the internet, right? Here this is the firewall and this is the router. This is the firewall and this is the router, this is the internet connection. Office multi-layer switch එක තියෙනවා. Office multi-layer switch එකට තමයි lab 1 switch එක, lab 2 switch එක, lab 3 switch එක සම්බන්ධ වෙන්න ඕන. right. හොඳට කරන්න මේවා. හරි. right. Question number 4. What is the maximum number of host addresses available in one subnet? Right. Can anyone tell me what is mean by host addresses? Why they mention as host addresses? What is mean by host addresses? Host addresses. What is mean by host addresses? Can anyone tell me? What is mean by host addresses? පුතේ host address කියලා කියන්නේ IP address that can be used to the computer device, computers or devices. All the subnet there are two IP address that we can't use that for the devices. අපිට එයාව දෙන්නව there are two කියලා කිව්වනේ. දෙන්නව මොනවා කරන්න බැයිද? devices වලට assign කරන්න බෑ. right? අන්න ඒ හින්දා right? What is these two devices මේ IP addresses, right? The IP address that can be used to the computer or devices are called the host addresses. ඒතර ඒක දෙන්නේ ඔළුවේ තියාගන්න, right? The network address and the
network address and the hosted broadcast address and broadcast address and broadcast address we can't used for devices in the network. Devices in the network. Network address and broadcast address we can't use for devices in the net. Devices වලට මේක use කරන්න බෑ. ඒතර අපි host addresses ටික ගද්දී අපිට භාවිත කරන්න වෙනවා මෙන්න මෙහෙම එකක්. Number of host addresses in subnet. Number of host addresses in subnet. We have to use 2 to the power number of host bit. By using these, we can get the total number of IP addresses now. Subscribe 2. So in this network, there are 6 subnet bit. 6 host bit. 6 host bit minus 2. 2 to the power 6 means 64 minus 2 is called 62. Right. Okay. So this is the answer for question number 1, the main question number 1 in the second question, part 1. And this is the answer for the second part, right? And here this is the answer for the third part, right? And here this is the answer for the fourth part, right? I think ඔයාට පරිමෙන් තීරෙන්නේ නැති නැත්නම් ඔයාගේ අඩුපාඩු ටික ඔයාට මාක් කරගන්න පුළුවන් ඇති. තීරෙන්නේ නෙමෙයිනේ අපිට මෙතනදී බලන්නේ පේපර් එකකට කොහොමද ආන්සර්ස් ටික ජෙනරේට් කරන්න කියන එක. ඒතර මේකේ කොතන හරි තැනක් ඔයා දන්නේ නැත්නම් ඔයා හැකි ඉක්මනින් ඒ දේ හරියට නෝට් කරගන්න ඒක හයිලයිට් කරලා වෙනම to do list එකක් වගේ හදලා තියන්න මම මේ ටික දන්නේ නැහැ මම කොහොමද මේ ටික ඉගෙන ගන්න. එතකොට ඔයා වෙන පන්ති වලට යන අපේ පේපර් ක්ලාස් එකට විතරක් යන දරුවෙක් නම් ඔයාට පුළුවන් මට මැසේජ් එකක් කරලා දාලා අහන්න. මේක තේරුන්නේ නැහැ කොහොමද මේක කරගන්නේ. එහෙම වුණොත් මම ඔප්ෂන් එකක් දෙන්න. එහෙම නැත්නම් අපේ එක්ස්ප්‍රස් ට්‍රේන් එකේ ළමයිට කොහොමත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය ටික කොහොමත් කරනවනේ. ඒතොර ඒ ටික මෙයා කරගෙන යමු. හරිද? ඒතොර ඔයාලට එක්ස්ප්‍රස් ට්‍රේන් එකේදීත් අපි දැන් මේ වැඩ ටික මේ විදිහටම පිළිවෙලට කරගෙන යනවා. PHP ටික දැන් ඉවර වෙලා තියෙන්නේ. PHP ටික දෙගොල්ලට මේකටනේ යන්නේ. මම හෙට ইনফර්මේෂන් සිස්ටම් ටික පටන් ගන්න හිතාන ඉන්නේ. මම ඒක දාන්නම් විස්තර ටික. හරි. ඒතොර ඉස්සරහට මේක මාර පිළිවෙලට ටයිම් ටේබල් එක වෙනස් වෙන්නේ නැහැ. පිළිවෙලට යනවා. ඒතොර every Monday 3 pm to upward අපි paper discussion එකක් කරනවා. ලස්සනට වැඩි පිළිවෙලට කරගෙන යමු. හරි. Right. Now let's move to the question number 3. Question number 3. Right. පොතේ මම මේක 3 to 6 දානවා. 3 to 6 මම මේ පේපර් එක දානවා. මේ අපි 6 වගේ වෙනකම් මේක කරගෙන යමු. අපිට අදට චුට්ටක් 5:15 වගේ ඉවර කරන්න. මොකද මම අද තමයි මේක ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරේ. මම හිතාන හිටියේ මේ මම ස්ටුඩියෝ එකට ගිහින් කරන්න. නමුත් ස්ටුඩියෝ එකට වඩා මට හිතෙනවා පේපර් ඩිස්කෂන් එක ෆිසිකලි මෙතෙන්ට අරන් කරන එක හොඳයි කියලා. ඊට පස්සේ අපි ඊළඟ සතියේ මේක ෆිසිකලි මෙතෙන්ට ළමයි ගෙන්නනවා. ඊට පස්සේ හයිබ්‍රිඩ් ක්ලාස් එකක් විදිහට කරගෙන යමු. ඔයාලා කවුරු හරි කෙනෙක් කුරුණෑගලවට ඉන්නවා නම් සඳුදා එන්න ඔෆිස් එකේ මැසේජ් ටික ගන්න. සඳුදා ඇවිල්ලා මේ පේපර් එක ලියලා ඊට පස්සේ ඩිස්කෂන් එකට ඉන්න පුළුවන්. හරි. එහෙම නැත්නම් පේපර් එක ගෙදරට හරි ගෙන්නගෙන පේපර් එක ලියලා ඩිස්කෂන් එකට එන්න පුළුවන්. ෆිසිකලි එන්න පුළුවන් නම් හොඳයි. ඉතින් කුරුණෑගලවට ඉන්නවා නම් right. Question number 3. අපි අද මේ just start එකක් ගන්න. හරි. Question number 3. මොකද්ද වෙන්නේ? බලමු. A computer system has a 16-bit virtual address space and page size of 2 to the power 12 byte. It means the
told us 4 KB, right? I will highlight the special point, note down the special point, right? 16 virtual address space is virtual address space is 16 bit, right? 16 bit. And the page size එකත් එයා දෙනවා. Page size 2 to the power 12 bytes. It means 4 KB. 4 KB. Right? All right. The first question they asked from us. Calculate the total number of pages. Right? In here, they provide us the total number of pages. Right? Calculate the total number of pages. Right? Okay. It's simple. Hare. Virtual address space is 16 bit no. So, අපි දන්නවා ළමයි number of pages are equal to virtual memory space එක virtual memory space divided by page size. So we can get virtual memory space is 2 to the power 16, right? එතන මම මෙහෙම ගන්නවා 2 to the power virtual address bit මම මතක් වෙන්න ලියන්නේ 2 to the power number of virtual address bit divided by page size. We can get as the page size කියලා මම දෙන දීලා තියෙනවානේ page size එක. ඒතර 2 to the power 16 divided by 2 to the power 12, right? It means the answer is 2 to the power if numbers are subtract, the index value is numbers are division, index values become subtract. So 16 minus 12 means 4. There is 2 to the power 4 means there are 16 pages. 16 pages. Hurry. The second question they ask us. Second question they ask from us. Separate the page number and offset of the virtual address. Separate the page number and offset of the virtual address. Our address එකක් දෙනවා මෙහෙම 1101 00 1111 001010. So they asked from us separate the page number and the offset, right? I think you know the virtual address have two parts, right? First is page number and the second part is the offset, right? So they told us the virtual address means the total bit of the virtual address is 16, right? We know in here they told us the page size is 2 to the power 12. So offset represent the page size, right? 12 bit, right? Then we can calculate if this is the total bit is 16, the value of the offset goes to 12 bit. So page number is 16 minus 12 into 4 bit. So we can divide this address into 1, 2, 3, 4. The first 4 bit is page number and the second 12 bits are offset. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Offset.
It is very easy, no? Right. Okay. Right. The third question, right? Briefly explain what a page fault. What is a page fault in the virtual memory? Page fault. What is mean by page fault? අපි මේ අරපොතේ සිංහලෙන් කියනවා පිටු දෝෂයක්. පිටු දෝෂයක්. Page fault. What is page fault? Page fault means when CPU look for some processing, CPU looking some process on main memory, but it's not in the main memory. CPU එක main memory එකේ බලනවා මොන හරි process එකක්. හරිද? When CPU looking some process on main memory, but it's still not in the main memory. එන හැබැයි ඒක main memory එකේ නැත්තම්. Right? අපි ඒක main memory එකේ නැත්තම් අපි කියනවා page fault එකක් කියලා. It means that process main memory එක නැත්තම් එයා ඉන්නේ කොහෙද? That process is in virtual memory. හරි. CPU එක main memory එකේ යම් process එකක් search කරනවා, but ඒක still not in the main memory. It means that process is in virtual memory. This is called the page fault. main memory එකේ බලනවා main memory එකේ නැහැ. ඒ කියන්නේ ඒක ඉන්නේ virtual memory එකේ. අන්න main memory එකේ නැත්තම් අපි ඒකට කියනවා මොකද්ද? page fault එකක් කියලා. page fault එක. Right. Next question. Question number 4. Give 2 examples each for the random access devices and the sequential access devices. Right? Random access devices. Random access devices. Right? Example. What is DRAM? Means main memory. DRAM, it means main memory. And SRAM, it means cache memory. Right? It was a hard disk. CD, DVD. These all have random access devices. We can
randomly access into the any point of the memory, any part of the memory randomly. We're not going to sequential, right? Sequential access devices are right, sequential access devices are first one, right, sequential access devices are here, this is magnetic tape, this is the only one, magnetic tape, but you can still write cassette tape. Cassette tape. ඉස්සර කාලේ තිබ්බ පොතේ cassette tape කියලා එකක් වල දැකලා ඇති. cassette tape. ඒ වගේ තියෙන sequential access එකක්. cassette tape. Right, cassette tape. Hari. Random access devices, DRAM, SRAM, hard disk, CD, DVD. Sequential access devices, ඒතර magnetic tape, cassette tape වගේ දේවල්. ඒතර මෙතන, right? Look at this. This is the answer for question number 1. This is the answer for question number 2. This is the answer for question number 3. And this is the, in here, there is the answer for the question number 4. Right. අද අපි මේ බලෙන් කරන්න පන්තිය. මෙහි මම මේක කලින් ප්ලෑන් කරලා තිබ්බේ නෑ මේ ඒ නිසා අපිට ආයතනය කියන්න බැරි වුණා. අපි next week ඉඳලා කරමු. කොහොමද මේ විදිහේ paper discussion එකක් හොඳයි කියන මේකේ explorations ටික මම තව ටිකක් ඉස්සරහට වැඩි කරන්නම්. explorations ටික මම තව චුට්ටක් ඉස්සරහදී වැඩි කරන්නම්. මට පොඩ්ඩක් අවංකවම chat එකට දාන්න මෙහෙම කරන එක හොඳයි නේද? මොකද ස්ටුඩියෝ එකට සහ මහන්සියෙන් ගිහින් කරනවට වඩා මට හිතෙනවා මේක හොඳයි. ෆිසිකල් ළමයි ආපුවාම ඒතර මට යාලත් එක්කත් ඇටෙන්ඩ් වෙලා වැඩේ කරන්න පුළුවන්. ඒතර ඔයාලට තියෙන ඉෂුස් එහෙම chat එකට දාන්න පුළුවන්. ඒතර මේක මීට වඩා පොඩි ෆ්‍රෙන්ඩ්ලි මේ විදියකට යයි. මට චුට්ටක් chat එකට දාන්න ළමයි. ඒතර every Monday අපි මේක කරනවා. අපි මම 6 කියලා දාන්නම් ඉස්සරහට මේ ඒක අපි පොඩ්ඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ අපි දැනට 6 කියලා දාලා තියමු. ෆිසිකල් ළමයිනුත් එන නිසා මම 6 දාන්නම්. ඉස්සරහට එතකොට ඒක 6:30 වගේ යයි. එතකොට අපි පේපර් එකක් ඉවර කරන්න බලමු. 3 pm පටන් ගමු. 3 pm එද්දි රෙඩි වෙන්න ලයිව් එකට එන කට්ටිය පුළුවන් තරම් ලයිව් එකට එන්න රෙකෝඩින් බලන ළමයිනුත් පුතේ එතකොට 3 pm අනිවාර්යයෙන්ම එන්න. එතකොට වැඩේ ඉස්සරහට මම මේ විදිහටම කන්ටිනියු කරනවා. 3 pm එන්න. මම අද හිතාන හිටියේ අපි 4 pm නේ දාලා තිබ්බේ. මම හිතාන හිටියේ මේ ක්ලාස් එක ඉවර කරලා ස්ටුඩියෝ එකට ගිහින් කරන්න. නමුත් මට එකපාරට මිතුනේ නෑ ඕන්නේ. ඔයාලටත් අපි හයිබ්‍රිඩ් එකක් කරමු. ලස්සන වැඩේ කරමු. ඉස්සරහට කන්ටිනියු කරමු කියලා. එහෙනම් මට මේ වීක් එක දෙන්න මේක ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ අපි 3 to 6 වෙනකම් මේ ක්ලාස් එක කන්ටිනියස්ලි වැඩ කරනවා. ක්‍රියාත්මක කරනවා. වීක් පේපර්ස් ටිකයි කෝඩින් පේපර්ස් ටිකයි බෝත් යමු. ඒතර ඒකට ඔයා රෙඩි වෙන්න ඕන. හරි. right. Let's move to the question number 4. Question number 4. Right. මම මේක explorations ටික ඉස්සරහට යද්දි තව චුට්ටක් වැඩි කරන්නම් ඈ. ෆිසිකල් එකත් ආවහම. ඒතර මට එයාලගෙන් questions අහන ගමන් එයාලගේ ලියන ස්පීඩ් එකත් එක්ක බලලා මට මේක මේවා කරගන්න පුළුවන්. Right. Question number 4. They provide us to truth table, no? They provide us to truth table. Right. Means ABC output is F. Right. 1, 2, 3, 4. 1, 2, 3, 4. 2, 0, 2, 1. 2, 0, 2, 1. 0, 1, 0, 1, 0, 1, 0, 1. Right. In here, 0, 1, 0, 1, 0, 0, 1, 1. Right? Okay. First they ask from us. Write down the standard SOP expression, right? Okay, standard SOP expression, right? In here, A is 0, so A become bar. B is 0, B become bar. Z is 1, Z.
and here A is 0, A become A bar, B is 1, B, and Z is 1, and here Z. In here, A, B, and C bar, and in here, A, B, C, right? So we can write down the standard SOP expression for the F output are A bar dot B bar dot C plus A bar dot B dot C plus A dot B dot C bar plus A dot B dot C, right? The second questions, they also ask about POS question, right? So this is the POS. If the A is 0 in the POS expression, we consider that it as the A plus B is 0 B plus C is 0 Z. In here, A is 0 A plus B bar plus C, and in here A bar plus B plus C, and in here A bar plus B plus C bar. So we can write the standard POS expression for the F is, right, here A bar B bar C point, A plus B bar plus C point into A bar plus B plus C into A bar plus B plus C bar. C bar. Right? This is the POS expression. Right? And in the third question, they ask to simplify the SOP expression by using K-map. Simplify the SOP expression by using K-map. So in here, ABC 0 0 0 1 1 1 1 0 0 1, right? ඊට පස්සේ මේකේ අපිට මේ ටික මාක් කරගන්න පුළුවන් මෙහෙම නේද මේ A bar means 0 0 1 0 1 1 1 1 0 1 1 1, right? So in here 0 0 1 means 0 0 1 means in here this is the 1, 0 1 1 means 0 1 1 1, this is the 1, 1 1 0 means 1 1 0 means here 1, right? All the 1 in here, right? All the others are become 0, right? දැන් අපි මේක group කරමු. අපිට තියෙන මේව group කරන්න, right? අපි මේව group කරද්දී මේක අපිට groups දෙකකට හදන්න පුළුවන් නේ. In here this is, so A0, A is the 0 A bar, B is 0 so B bar, A is 0 A bar and B, in here Z, so B bar to B අයින් වුණාම A bar dot C, right? In here we can get these two as the one group, single group. So in here A, B, C Z bar is Z bar and C1 is Z. C bar to C අයින් කරපුවම එනවා උත්තර පදේ A dot B. So we can get SOP expression, simplified SOP expression for the F output is A bar dot C plus A dot B. A bar dot C plus A dot B. A dot B. Right. Here. The last question of the part 1. Sorry, last question. No? There's another one as the 5. No? Okay.
The last question of, sorry, semi last, no. Simplify the Boolean expression ඇද්දලා ඔයාලට මොකක්ද දීලා තියෙනවද? Boolean expression එකක් දීලා තියෙනවා. Question number 4. Question number 4. එතකොට question number 4 එකේ a dot b plus a b plus c plus b plus c ඇවිල්ලා තියෙනවා. right? දැන් අපි මේක simplify කරන්න ඕන. හරි. right. එතකොට මෙතන ළමයි මම මේක simplify කරගෙන යන්නම්. මට ඉස්සෙල්ලාම මෙයාව මම distributive දාලා දීර්ඝ කරගන්නම්. right? a dot b plus a into b a dot b plus a dot c මෙයාව ගත්තාම b dot b plus b dot c. This is the distributive law. Hare. In here, there is the same value. A dot b plus a dot b, we can write the one of these two. And here a dot c plus b dot b means b plus b dot c. Right? මම හිතන්නේ මේක idempotent නේ. Idempotent law එක. Right? So in here, we can get the common expression into the here, and in here the b become into the bracket and c එළිය ඉන්න ලකුණ ඇතුළට යනවා, ඇතුළින් එක්කෙන එළියට එනවා plus b plus b dot c distributive law එක. Right? And here a dot b plus c, we can apply these two in the redundancy law. B plus b dot c, we can apply these into the redundancy law. So එක වගේ දෙන්නෙක් ඉන්නේ, we can write only the b. Right? Only the b. So here redundancy law එක. I think අපි අපරාධ මේක මෙහෙම ගත්තේනේ. පොඩින්නකෝ මෙතනින් මේකට අපි distributive දාන්න නැති වෙමුද? චුට්ටක් මේ බලන්න. මේ බලන්න මෙහෙම කරමු. මෙයාට කෙලින්ම redundancy දාන්නකෝ ඉස්සෙල්ලා. මෙතන මම හිතන්නේ මේක මීට වඩා සුළු වෙනවා. a dot b දාන a dot c plus මෙතෙන් redundancy දාපුවාම b only නේ. මොනතර redundancy එනවා. redundancy law එක එනවා. So in here මෙන්න මෙයාත් එක්ක මෙයාව ගන්න පුළුවන්. මෙහෙම ගමුකෝ මේ a dot b plus b plus a dot c ව ගමු. දැන් ඔයාලට පේනවනේ මෙතන අහපව redundancy දාන්න පුළුවන් නේද මේ? ඒතර මෙතන අපිට දාන්න පුළුවන් b plus a dot c. right? මෙතනත් අපි දැම්මේ redundancy. ඒතර උත්තරංශයක් එනවා b plus a dot c කියලා. b plus a dot c. b plus a dot c. Right? b plus a dot c. Question number 5 එකේ අහනවා draw the logic circuit for simplified expression obtained in the K map. K map එකකින් ගත් එක්කෙනාට අදාළ මේක අඳින්න කියලා කියන්නේ. හරි. මම A B කියලා අරගෙන A ඉන්නවා B ඉන්නවා. මෙතන ළමයි මම A භාව ගන්නවා. මේකේ C ඉන්න ඕනේ. හරි. A භාව ගන්නවා. ඊට පස්සේ මම මෙතන C ව ගන්නවා. ඒ දෙන්නම ඇන්ඩ් වෙනවා. මෙතනින් A එනවා. මෙතනින් B එනවා.
ඒ දෙන්නවත් ඇන්ඩ් වෙනවා. ඊට පස්සේ අපිට යාව OR කරන්න පුළුවන්. ඔන්න ඔහොම ගන්න පුළුවන්. පැහැදිලි කතාව. හරි. ඔන්න දර උතනින් මේ පේපර් එකේ question number part 1 එක ඉවර වෙනවා. full paper එකේ part 1 එක මම උතනින් ඉවර කරනවා. අපි මේකේ ළමයි part B එක දැන් මට අද ඇත්තටම අපිට ආයතනෙට එම කියන්න බැරි වුණා සාද්ද අපි ෆිසිකලි මේක පටන් ගත්තේ නෑනේ. ඒ නිසා මම මේක 5ට ඉවර කරන්න ඕනේ. අපි ඊළඟ දවසේ අපිට මේක 6 වෙනකම් කරන්න පුළුවන් අවුලක් නෑනේ. මේක 5යි කරමු. අපි මේක 6 වෙනකම් කරනවා ළමයි. ඒතර අපිට 3 ඉඳන් 6 වෙනකම් පැය 3ක් තියෙනවා පේපර් ඩිස්කෂන් එකට ෆිසිකලි මේ ක්ලාස් එක. ඔයාලගේ කුරුණෑගලවට ඉන්න ඉන්නවනම් අනිවාර්යෙන් මේකට එන්න ෆිසිකලි එන්න. මම මේක අලුතෙන් පටන් ගත්තක් මේ අද ජස්ට් අපි හිතලා ගත්ත ඩිසිෂන් එක. ඒතර එතනින් එහාට අපි එක්සෑම් එක දක්වා ඔයාලගේ මන්ඩේ සමහරට අවසාන මාස විතර වෙනස් වෙන්න පුළුවන්. ඒ ආරෙන්න මේ විදිහටම හයිබ්‍රිඩ් ෆිසිකල් ක්ලාස් එකක් කරනවා. ඒතර ඒකට රෙඩි වෙන්න. මේකේ part B එක ළමයි පුළුවන් වුණොත් මම මේ වීක් එකේ එක්ස්ට්‍රා ක්ලාස් එකක් දාලා ඩිස්කස් කරන්න. දැන් අද අපිට ටයිම් මදි වෙන හින්දා. එහෙම නැත්නම් ඉතින් අපි ඊළඟ සඳුදාම කරමු. ඒතර පැටලෙන්නෙත් නැහැ නේ. ඔන්න ඊළඟ සඳුදාම අපිට 3 hours තියෙනවානේ. කරන්න පුළුවන්. එතකොට next Monday අපි කරන paper එක MC දැන් මේක කරලානේ තියෙන MCQ paper එක මම ඔයාලට හෙට හවස වෙද්දී වෙබ්සයිට් එකට දානවා. ඒක MCQ paper එකක්. ඒකේ answers ටික අනිවාර්යෙන් පිළිවෙලට මාක් කරන්න ඕනේ. මාක් කරලා රෙඩි වෙලා ඉන්න. ඒතර අපිට ලකුණුත් එක්ක බලා ගන්න පුළුවන්. හරිද? right. එහෙනම් ඉතින් අදට මම මේ session එක ඉවර කරනවා. අපි මේක හරියටම පටන් ගමු. ඒතර next week එකේ මේ අතරමැද පුළුවන් නම් මම B එක දාන්න නෑ. ඕනේ අපි සඳම කරමු. ඊළඟ සඳුදාම අපි හවස paper discussion එක කරනවා. ඒතර ඒකට රෙඩි වෙන්න. හරිද? ලියන paper එක මම ඔයාලගේ group වලට දාන්නම්. මට පොඩ්ඩක් chat එකට දාන්න මේ ක්‍රමයේ හොඳයිද? මේ time එකේ ප්‍රශ්න තියෙනවද? සහ ඔයාලගේ suggestions දාන්න බලන්න. එතන next week ඉඳලා 3 hours යනවා පන්තිය 3 to 6 යනවා. මට පොඩ්ඩක් ඉන්න එකෙන් suggestion දාන්න. අපේ ඉන්න අයගේ ID එකක් දාන්න මම chat එකට ඉක්මනට දාන්න ඕනේ. අපි දැන් කරන්න යන වැඩේ අවුලක් නෑ නේද? මේ ටයිම් එකත් ප්‍රශ්නයක් නෑනේ. අද අපි එකපාරට මැසේජ් දැම්මේ. නමුත් අවුලක් නෑ. දැන් අපි ඒක සෙටල් කරගමු. හරි. හරි. එහෙනම් අපි මෙහෙම කරගෙන යමු. අපි එහෙනම් next Monday මේකේ B part එකයි full paper 1 එකේ MCQ එකයි discuss කරන්න පටන් ගමු. හරි. එහෙනම් ඔයාලා ඒකටත් ready වෙලා ඉන්න. right. එහෙනම් අපි paper class එකේ standard විදියට next Monday හම්බෙමු. recording බලන ළමයිනොත් එතකොට මතක තියාගන්න අපි හැමදාම දැන් බහුතරයක් recording එක බලන්නේ. අපි හැමදාම එතකොට English medium එකේ recording එක paper discussion එකේ recording එක සඳහා රැ වෙද්දී වාට දෙන්න. හරි. සඳහා රැ ඉඳලා වාට එක බලන්න පුළුවන්. right. හරි. එහෙනම් bye. good luck. අපි next class එකේදී හම්බෙමු.